අද අපි කතා කරන්න යන්නේ ලෝකයෙන් වසඟ කරගත් බුද්ධිමත් නිර්භීත නායකයෙකු වූ අලෙක්සැන්ඩර් මහරාජා ගැනයි. ඔහු උපත ලැබුවේ ක්‍රිස්තුපූර්ව 356 වසරේ මැසිඩෝනියාව පැලා නගරයයි. ඔහුගේ පියන් වූයේ මැසිඩෝනිය රාජධානී රාජෆෙලිප්පය. මෙය වූයේ ඔලිම්පියස් නම් කාමරයක. ඔහුගේ පන්ස්පති නම් වුණු අලෙක්සැන්ඩර් ඇයේ වුණාද? ලෝකයේ ඔහු අලෙක්සැන්ඩර් මහරාජා ලෙස මතක තබාගෙන ඇති. ඔහු වයස අවුරුදු 13 සිට විශිෂ්ට ගෞරවයක් යටතේ අධ්‍යාපනය ලැබුවා. එම ගුරුවරයා වුණේ පරකට ගෞරව දාර්ශනිකයි ඇරිස්ටටල්. ඔහුගේ බලපෑමට යටවීමෙන් අලෙක්සැන්ඩර් දැනුම සහිතයි විද්‍යාව සහ දර්ශනය පිළිබඳව මහතා ආකර්ෂණයක් දැක්වුවා. ඔහුගේ පියන් ෆෙලිප්පය ගොරසේ එක්සත් විරෝධී බලවේගවලට එරෙහිව ගොඩනඟන ලද බලවත් සැනකයක් යටතේ ගොරසිය පාලනය කළා. නමුත් කල්පී 336 ද ෆෙලිප් මරණු ලබයි. තවමත් අවුරුදු 20කී කුමාර අලෙක්සැන්ඩර් කල්සම් හෝ රාජධානිය උරුම කරගත්තා. අලෙක්සැන්ඩර්ගේ දෙකම සරලයි ලෝකයෙන් පාලනය කිරීම. ඔහුගේ පළමු මෙහෙයුම වුණේ ගොරසේ කොළඹම පාලනය කිරීමයි. ඉතා ඉක්මනින් ඔහු යුද බලය සමග ආසියාව වෙත පැමිණේ පරිසියන් අධිරාජ්‍යයේ බැඳ දැමීමේ අරමුණින්. ඔහු තදනම සටන් කළේ ගුයානායිකස් ගංගරේෂස් නගරයේ අසල සහ ගාවාගේමලා යුද්ධයටද. ඔහු විසින් පරිසියන් අධිරාජ්‍යයේ ඩේරියස් අයේ පරාජය කර පරිසියාව ජයගත්තා. ඔහු නව නගර බොහොමයක් නිර්මාණය කළා. විශේෂයෙන් අලෙක්සැන්ඩ්‍රියා නගර 20කි වඩාත් පිරිසිද්ධියට පත් වුණා. එම නගරවලින් පරකටම වන්නේ ඊජිපතු අලෙක්සැන්ඩ්‍රියා නගරයයි. ඔහු විට අඩුම තරම් රටවල් 20කි පාලනය කළා. ඔහුගේ යුද්ධ ශූරත්වය සමග නාවික යුද මෙහෙයුම් කිරීම භූමි හා සමුද්‍රීය ගවේෂණය සහ ගෞරව සංස්කෘතිය ලොව පුරා පැතිර යාමට හේතු වුණා. ඔහු අවසන් වතාවට යුද්ධයට ගියේ ඉන්දියාවේ පෝරස් නමැති රජුට එරෙහිය. හෙජිඩාස්පස් ගඟ සිදුවුණු ගැටුම බරපතලය. නමුත් පෝරාසගේ සුරක්ෂිතව සිටීමට ඔහු තීරය ඇදහ. අවසනාවට පෝරාසු ජයගත් පසු ඔහුට යාළම රජයේ පවරදාල ගෞරවය දැක්වුවේ ඔහුගේ සේනිකයින් පසුව තවත් පරට යාමට ඉවසල නැතිවීම නිසා. ඔහු ආපසු වරණු අතර ඉන්දියාව වසඟතවලටද බය වුණ කරපි. 383 ද වයස අවුරුදු 32ද ඔහු බබලන් නගරයේදී හදිසි රෝගයකින් මිය ගිය බවට විශ්වාස වේ. ඔහුගේ මරණය වැට බොහෝ කතා පවතී. කිසිවක් නිශ්චිතව නොමැත. ඔහුගේ අවසන් කැමැත්තෙන් ඔහුගේ දත් විවෘතව පිටතට බඳනවා. තිබිය යුතුයි. මේකෙන් ලෝකයට පෙනෙන්නේ ඔහු කියන්නට උත්සාහ කළා මම ලොවේම ජයගත් නායකයෙක් වුණත් මේ ලෝකයෙන් කිසිවක් රැගෙන යන්න බැහැ. අලෙක්සැන්ඩර්ගේ ජයග්‍රහණ අපූර්වය. නමුත් අවසන් මහතා ඔහු පෙනුව භාවනාව සහ හැඟීම. ඒකයි සැබ මානසිකගේ ලාභය. ඔබට මෙවැනි කතා කැමති නම් මයින්ඩ් සැදිලාන සබස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දෙන්න සහ කමෙන්ට් එකක් දෙන්න.